ආයුබෝවන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ සදිශ සංඛ්‍යා පාඩම ගැන. සදිශ සංඛ්‍යා මේ සදිශ සංඛ්‍යා කියන වචනේ තේරුම තමයි දිශාවක් සහිත කියන එක. එතකොට මේ සදිශ සංඛ්‍යා කියන වචනේ එතකොට ගත්තට පස්සේ ඔයාලට පැහැදිලි මේ සදිශ කියන වචනේ හැදලා තියෙන්නේ දිශාවක් සහිත කියන තේරුම යටතේ. අපි මුලින්ම මේ සදිශ සංඛ්‍යා පාඩමේ ප්‍රධාන වශයෙන් තේරුම් ගත යුතු දෙයක් තමයි මෙතන ධන සහ එකතු කිරීම ඊළඟට ඍණ සහ අඩු කිරීම මේ සම්පූර්ණම මේක දෙකක්. ඒක පැහැදිලිව මුලින්ම තේරුම් ගන්න ඕන නැත්නම් අපට සුළු කිරීම කටයුතු සිදු කරගෙන යනකොට ගැටලු විසඳ ගන්නකොට අපහසු වෙන්න පුළුවන්. ඔයාලට මුලින්ම කියන්න ඕන දේ තමයි ධන සහ එකතු කිරීම කියන්නේ දෙකක්. මේක පැහැදිලිව තේරුම් ගන්න. ධන සහ එකතු කිරීම කියන්නේ දෙකක්. ඒ වගේම ඍණ සහ අඩු කිරීම කියන්නේ දෙකක්. ධන සහ ඍණ කියන්නේ දිශා දෙකක්. එකතු කිරීම සහ අඩු කිරීම කියන්නේ ගණිත කර්ම දෙකක්. මොනවද? ධන සහ ඍණ කියන්නේ දිශා දෙකක්. එකතු කිරීම හා අඩු කිරීම කියන්නේ ගණිත කර්ම දෙකක්. හරියට බැටරි කෑල්ලක ධන සහ ඍණ තියෙනවනේ දෙපැත්තක් දිශාවක්. ඊළඟට ඔයාලා දන්නවා සංඛ්‍යා රේඛාවකත් මැද බිඳුව තියෙනවා. බිඳුවට වම් අත පැත්තේ තියෙනවා ඍණ සංඛ්‍යා, දකුණු අත පැත්තේ තියෙනවා ධන සංඛ්‍යා. ඒ කියන්නේ ධන සහ ඍණ කියන්නේ දිශා දෙකක් බව ඔයාලට දැන් පැහැදිලි. එහෙනම් ධන සහ ඍණ කියන්නේ දිශාවන් දෙකක් කියලා දැන් ඔයාලට තේරෙනවා වගේම ඔයාලා තේරුම් ගන්න ඕන ඊළඟ දේ තමයි එකතු කිරීම සහ අඩු කිරීම කියන්නේ ධන සහ ඍණ නෙමෙයි කියන දේ. එකතු කිරීම සහ අඩු කිරීම කියන්නේ ධන සහ ඍණ නෙමෙයි. එතකොට එකතු කිරීම සහ අඩු කිරීම කියන්නේ මොනවද? ඒවා ගණිත කර්ම. ගණිත කර්ම වලට අපි මූලික ගණිත කර්ම 4ක් ගැන කතා කරනවා. මොනවද ඒ 4? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. අපි දැන් මෙතනදී විශේෂයෙන්ම කතා කරන්නේ මේ එකතු කිරීම සහ ධන ඊළඟට අඩු කිරීම සහ ඍණ මේවා අතර වෙනස ප්‍රධාන වශයෙන් අඳුරගන්න තමයි මම අද පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මම දීලා තියෙනවා පළවෙනි උදාහරණේ බලන්න. ප්‍රශ්න අංක 1. ධන දිශාව හා එකතු කිරීම කියලා මම කොළ පාට පෑනෙන් ලියලා තියෙනවා. ඒකේ තියෙනවා මේ ධන 3 හෙවත් 3 ඊතලයක් ගහලා ඉස්සරහෙන් ලියලා තියෙන කොහොමද මේක කියවන්නේ? ධන 3 හෙවත් 3. එහෙනම් ඔයාලට පැහැදිලිව පේන්න ඕන දේ තමයි මේ ධන 3 එහෙම නැත්තම් 3 මේ දෙකම කියන්නේ එකම දෙයට. ඒකින්ද තමයි මේ හෙවත් කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. මොකද්ද පාවිච්චි කරලා තියෙන වචනේ? පාවිච්චි කරලා තියෙන වචනේ තමයි හෙවත් කියන වචනේ. මේ හෙවත් කියන වචනේ. ඇයි එතකොට මේ හෙවත් කියන වචනේ මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ මෙතන හෙවත් කියලා දාලා? හෙවත් කියන්නේ මෙයා හෙවත් 3. ඒ කියන්නේ අපි මේ සමාන අර්ථ දෙකක් තියෙන දෙකක් තමයි සාකච්ඡා කරන්නේ. අපි දැන් අම්මට කියන පද සමාන පද දන්නවා ඔයගොල්ලෝ සිංහල භාෂාවේ මව අම්මා කියලා. ඒ වගේ මේ ධන 3 සහ 3 කියන්නේ එකම සංඛ්‍යා දෙකක්. ඔයාලට පැහැදිලි. එතකොට මේ ඒකින්ද තමයි මම හෙවත් කියන පදේ පාවිච්චි කරලා තියෙන්නේ මෙතන. එතකොට මේ ධන 3 හෙවත් 3 මේක මම ඉලක්කම් විදිහට මෙහෙම ලියලා තියෙන වගේම මෙතන අකුරෙන් ලියලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක අවශ්‍ය නම් ලියා ගන්න. ඊළඟට මේ ධන 3 හෙවත් 3 කියන්නේ එහෙනම් ඔයාලා පැහැදිලිව තේරුම් ගන්න මේ තියෙන්නේ ධන දිශාවේ තියෙන නැත්තම් ධන දිශාවේ තියෙන සංඛ්‍යා දෙකක්. එකම සංඛ්‍යාව 3 කියන්නේ ධන 3 කියන්න පුළුවන් මෙයාට 3 කියලා මොනවාක්වත් දිශාවක් සඳහන් නොකර ලියන්නත් පුළුවන්. ඒකින්ද අපිට මේ ධන 3 ස්වභාවයේ මේ ධන 3 නිතරම දිශාව දක්වමින් ලියන එක ගැටලු සහගතයි. නැත්තම් අපහසුයි. නැත්තම් ඒක නීරස දෙයක් හින්දා මොකද කරන්නේ? අපි මේ ධන කොටස නොමැතිව අපට මේ විදිහට 3 විතරක් ලියන්න පුළුවන්. හරි ස්වභාවයේ අපිට 3 විතරක් තියන්න පුළුවන්. දැන් මේ විදිහට ඕනම සංඛ්‍යාවක් ගත හැකියි. අපි 100 1000 120 ඔය සංඛ්‍යා ලියනකොට ඉස්සරහින් ධන ලකුණ දාන්නේ දිශාව සඳහන් කරන්නේ ඒ සඳහන් කරන්නේ නැත්තේ අපි දන්නවා
දිශාව සඳහන් කරලා නැත්තම් මොකක් හරි ඉලක්කමක එයා ධන තමයි. එයා ධන සංඛ්‍යාවක් ධන දිශාව සහිත සංඛ්‍යාවක් තමයි. හරිද? එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි. එහෙනම් නිතරම ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි දිශාවක් දාන්න පුළුවන් ධන සංඛ්‍යාවකට නොදා ලියන්නත් පුළුවන්. කොහොම කරත් ඒකෙදී දිශාවක් නැතුව ඉලක්කමක් තියෙනවා නම් එයා ධන දිශාව සහිත සංඛ්‍යාවක්ම තමයි. ඊළඟට ඔයාලට පැහැදිලි වෙන්න ඕන දිශාව සඳහන් කරද්දී සංඛ්‍යාවක ඒ සංඛ්‍යාව ඉස්සරහෙන් දිශාව විතරයි තියෙන්නේ. තව මොනවාක්වත් ඉස්සරහ නැහැ. උදාහරණයක් විදිහට මට මේ විදිහට ලියන්න පුළුවන්. හිතන්නකෝ මට 5 කියලා ලියන්න ඕන කියලා. ඔන්න 5 ලිව්වා. මට මෙහෙම ලියන්නත් පුළුවන්, මේ විදිහට ලියන්නත් පුළුවන්. මේ දෙකෙන්ම කියන්නේ 5. එහෙමත් නැත්නම් ධන 5 කියන ඉලක්කම්. ඔයාලට පැහැදිලි. දැන් මේ බලන්න මේ ධන 5 කියන එක ගත්තට පස්සේ ධන 5ට ඉස්සරහෙන් කවුරුවත් වෙන්නේ නැහැ. ඒකින්ද තමයි අපිට මේක ධන 5 කියලා කියවන්න පුළුවන්. අන්න එහෙනම් දිශාවක් සඳහන් කරනවා නම් සංඛ්‍යාවක ඒ දිශාවට ඉස්සරහෙන් තව මොනවාක්වත් තියෙන්න බෑ. තව සංඛ්‍යාවක් තව මොනවාක්වත් දෙයක් තියෙන්න බෑ. ඒකෙන්ද දිශාව සඳහන් කරනවා නම් ඉස්සරහෙන් තියෙන්න ඕන දිශාව විතරයි. සංඛ්‍යාව ඉස්සරහෙන් දිශාව සඳහන් කරනවා නම් දිශාව විතරයි තියෙන්න ඕන. ඊට ඉස්සරහ වෙන මොනවාක්වත් තියෙන්න බෑ. හැබැයි පුතේ ඔයාලා දන්නවා ධන ලකුණ වගේම ධන දිශාව වගේම ගණිත කර්මයක් තියෙනවා. මොකද්ද ගණිත කර්මය? එකතු කිරීම. බලන්න එකතු කිරීමේ තියෙන වෙනස එකතු කිරීම තියෙන්නේ නිතරම සංඛ්‍යා දෙකක් අතර. එහෙනම් බලන්න එකතු කිරීම සංඛ්‍යා දෙකක් අතර තියෙන්නේ. මෙයාව අපි කියවන්නේ 4 එකතු කිරීම 3 මිසක් 4 ධන 3 කියලා නෙමෙයි. මෙයා කියවන්නේ 4 එකතු කිරීම 3. හරිද? 4 එකතු කිරීම 3. එතකොට අපි දන්න මේ 4ක් තියෙනවා. එයාට තව එකතු කරන්න තියෙනවා 3ක්. එහෙනම් මේකේ උත්තරේ එන්නේ 7යි කියලා අපි දන්නවා. මේ 7ත් මොකද්ද? ධන 7ක්. අපිට පුළුවන් ධන 7 කියලා ලියන්නත් පුළුවන් නැත්නම් 7 කියලා ලියන්නත් පුළුවන්. මේ දෙකම එකයි. එහෙනම් ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිතරම දිශාවක් දක්වනවා නම් මොනවා හරි සංඛ්‍යාවක ඒ සංඛ්‍යාව ඉස්සරහෙන් වෙන මොනවාක්වත් තියෙන්න බෑ. ලකුණ නැත්තම් දිශාව විතරයි තියෙන්න පුළුවන්. සංඛ්‍යා දෙකක් අතර දෙයක් තියෙනවා නම් එයා දිශාවක් නෙවෙයි ගණිත කර්මයක්. මොකද්ද? සංඛ්‍යා දෙකක් අතර කිසියම් ලකුණක් තියෙනවා නම් එයා දිශාවක් නෙවෙයි මොකද්ද? ගණිත කර්මයක්. ඒ කියන්නේ මේ සංඛ්‍යා දෙක අතර තියෙන මෙයා මොකද්ද? ගණිත කර්මයක්. මේ තියෙන්නේ ගණිත කර්මය. මේ කවුද? මේ ඉන්නේ පුතේ දිශාව. මේ තියෙන්නේ දිශාව. පැහැදිලි. ඊළඟට බලන්න මේ විදිහටම අපට ඍණ සහ අඩු කිරීම ගන්නත් පුළුවන්. බලන්න 3 කියලා තියෙනවා ඉස්සරහෙන් ඍණ දිශාව දාලා තියෙනවා. එහෙනම් මේක අපි කියවන්නේ ඍණ 3 කියලා. දැන් ධන සංඛ්‍යා කියවද්දී අපිට දෙයක් මම කිව්වා ඔයාලට ධන සංඛ්‍යාවල දිශාව දැක්වීම අනිවාර්ය නෑ. බලන්න මේ ධන 3 කියලා ලියන්නත් පුළුවන් 3 කියලා ලියන්නත් පුළුවන්. හැබැයි ඍණ සංඛ්‍යාවක දිශාව දැක්වීම අනිවාර්යයි. හරිද? ඍණ සංඛ්‍යාවක දිශාව දක්වන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන නැත්නම් එයා ධන සංඛ්‍යාවක් වෙනවා. දිශාව දක්වලා නැතුව ලියලා තියෙනවා නම් ඕනම සංඛ්‍යාවක් මම කලින් කිව්වා වගේ එයා දක්වන්නේ ධන සංඛ්‍යාවක් කියලා. ඍණ සංඛ්‍යාවක් නම් අනිවාර්යයෙන්ම මොනවද පුතේ තියෙන්න ඕන? දිශාව ඍණ දිශාව දක්වලා තියෙන්න ඕන. එහෙනම් මේ ඍණ 3 අනම් අපිට ඍණ 5 කියලා ලිව්වොත් මේ විදිහට ඍණ 5 ඍණ 8 කිව්වොත් ඍණ 8 ඍණ 120 කිව්වොත් ඍණ 120 ඔය විදිහට අපට ලියන්න පුළුවන්. ඊළඟට පුතේ ඔයාලට පැහැදිලි ඍණ කියලා ලියන්නේ සංඛ්‍යාවට ඉස්සරහෙන් වෙන මොනවාක්වත් නැතුව දිශාව විතරක් දක්වලා තියෙනවා නම් සංඛ්‍යා දෙකක් අතර තියෙන්නේ මොකද්ද? ගණිත කර්මය පුතේ. මේ තියෙන්නේ දිශාව. සංඛ්‍යාවට ඉස්සරහෙන් තනියම තියෙනවා නම් කවුද? එයා දිශාව. හැබැයි සංඛ්‍යා දෙකක් අතර තියෙනවා නම් මේ ලකුණ එයා මොකද්ද? ගණිත කර්මය. ඒ කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ අඩු කිරීම. මේ තියෙන්නේ ගණිත කර්මය එකතු කිරීම. මේ තියෙන්නේ ගණිත කර්මය අඩු කිරීම. එහෙනම් ඔයාලට දැන් පැහැදිලි වෙන්න ඕන හොඳටම ධන සහ එකතු කිරීම කියන්නේ දෙකක්. ඍණ සහ අඩු කිරීම කියන්නේ දෙකක්. අපි ධන සංඛ්‍යාවක් දක්වන්න දිශාව දක්වන එක අනිවාර්ය නෑ. අපට
ධන සංඛ්‍යාවක ලකුණ නොදා ලියන්නත් පුළුවන්. දිශාව නොදා ලියන්න පුළුවන්. දිශාව නොදා ලිව්වත් හැමෝම මේක අඳුරනවා. දිශාව නොදා ලියලා තියෙන්නේ ධන සංඛ්‍යාවක්ම තමයි. හැබැයි පුතේ ඍණ සංඛ්‍යාවක දිශාව දක්වා නැතුව ලියන්න බෑ. අනිවාර්යෙන්ම ඍණ සංඛ්‍යාවක දිශාව අනිවාර්යෙන්ම දක්වන්න ඕන. හරිද? ඊළඟ දේ මොකද්ද? සංඛ්‍යාවක දිශාව දක්වනවා නම් ඉස්සරහෙන් වෙන මොනවාක්වත් තියෙන්න බෑ. හරිද? ඉස්සරහෙන් තියෙන්න පුළුවන් සංඛ්‍යාව සහ දිශාව පමණයි. ඉස්සරහෙන් වෙන මොනවාක්වත් තියෙන්න බෑ. හැබැයි පුතේ ඔයාලා කිසියම් සංඛ්‍යා දෙකක් අතර මොනවා හරි ලකුණක් තියෙන දැක්කොතින් ඒ කිසිම වෙලාවක දිශාවක් නෙමෙයි. ඒක ගණිත කර්මයක්. මේ ලකුණ තියෙනවා නම් සංඛ්‍යා දෙකක් අතර මේ තියෙන්නේ එකතු කිරීම. මේ ලකුණ තියෙනවා නම් සංඛ්‍යා දෙකක් අතර ඒ තියෙන්නේ ඍණ නෙමෙයි අඩු කිරීම. මේ තියෙන්නේ ධන නෙමෙයි එකතු කිරීම. මේ තියෙන්නේ ඍණ නෙමෙයි අඩු කිරීම. හැබැයි මේ තියෙන්නේ ධන, මේ තියෙන්නේ ඍණ. ඇයි මෙයා ඍණ වෙන්නේ? සංඛ්‍යාවට ඉස්සරහෙන් තනියම පිහිටලා තියෙන්නේ වෙන කවුරුවත් ඉස්සරහ නැහැ. ඒකින්ද මෙයා දිශාවක්. එහෙනම් මේ ධන 3 නැත්තම් 3. මේ තියෙන්නේ ඍණ 3. වෙන කවුරුවත් ඉස්සරහ නැහැ. හැබැයි පුතේ බලන්න මේ ලකුණට ඉස්සරහෙන් 4 ඉන්නවා. ඒ කියන්නේ මෙයාටවත් අයිති කෙනෙක් නෙවෙයි. මෙයා ඇවිල්ලා කවුද? ගණිත කර්මයක්. එයා එකතු කිරීම. මේ ඍණ කියලා තියෙන ඍණ ලකුණ නෙමෙයි. මෙයා අඩු කිරීම. ඇයි අඩු කිරීම වෙන්නේ? මෙයා 4ටවත් 3ටවත් අයිති නැහැ. ඇයි පුතේ එහෙම වෙන්නේ? මෙයා ඉලක්කම් දෙකක් අතර පිහිටලා තියෙන්නේ. ඒකින්ද මෙයා 4ටවත් 3ටවත් අයිති නැහැ. ඒකින්ද මෙයා ගණිත කර්මයක්. මෙයා අඩු කිරීම. මං හිතනවා ඔයාලට එහෙනම් ධන සහ එකතු කිරීම, ඍණ සහ අඩු කිරීම යන කොටස් ටික පැහැදිලිව තේරෙන්න ඇති කියලා මම හිතනවා. අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද සදිශ සංඛ්‍යා ආශ්‍රිත ගණිත කර්ම කරන්න කියලා.